තවත් කරපිංචා සම්බෝලය හදන්න තමයි යන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය කරපිංචා, පොල්, රතු ලුණු, අමුමිරිස්, ඉඟුරු, ලුණු, ගම්මිරිස් සහ දෙහි. අපි මුලින්ම කරපිංචා ටික සම්බෝලය හදාගන්න අපිට පුළුවන් වංගෙඩියක් හරි බෙන්ඩරයක් හරි භාවිතා කරන්න. අද මම යොදාගන්නේ බෙන්ඩරයක්. අපි මුලින්ම කරපිංචා රතු ලුණු, අමු මිරිස් සහ ඉඟුරු එකතු කරගෙන හොඳින් කොටා ගන්න ඕන. ගම් මිරිස් ඇට 3-4කුත් හොඳින් බෙන්ඩර් කරගන්න ඕන. ප්‍රමාණයට ලුණුත් දාගන්න. බෙන්ඩර් කරගත් කරපිංචා පේස්ට් එක. මේකට අපිට අවශ්‍ය ප්‍රමාණයට පොල් එකතු කරගන්න පුළුවන්. ඊපස්සේ හොඳින් කවලා කරගන්න. ඊපස්සේ ඒකට දෙහි කැබැල්ලක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරන්න පුළුවන්. ඉතින් අපි සකසාගත්තු කරපිංචා සම්බෝලය. කොලෙස්ටරෝල් රෝගීන් සඳහා මෙය දිව්‍ය ඖෂධයක් ලෙසද සලකනවා. try කරලා බලන්න.